ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලා වෙත ආවේ 2025 වර්ෂයේ මේ මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එකක් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මාව subscribe කරලා ඊට එහා පැත්තේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහින් බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2025 වර්ෂයේ මැයි මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඉදිරිය තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මැයි මාසයේ දෙවනිදා සිකුරාදා දවසක් සවස 1:04 දක්වා සුබ වෙනවා. නැවත 2025 වර්ෂයේ මැයි මාසයේ 5 වෙනිදා සඳුදා දවසක් උදේ 7:36 දක්වා සුබ වෙනවා. නැවත මේ මාසේ 7 වෙනිදා බදාදා දවස රාත්‍රී 11:22 දක්වා සුබ වෙනවා. නැවත 2025 වර්ෂයේ මේ මාසේ 8 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් දහවල් 12:29 සිට රාත්‍රී 9:06 දක්වා සුබ වෙනවා. නැවත මේ මාසේ 12 වෙනිදා සඳුදා දවසක් උදේ 9:15 සිට සුබ වෙනවා. නැවත මැයි මාසේ 14 වෙනිදා බදාදා දවසක් දහවල් 11:47 දක්වා සුබ වෙනවා. නැවත මැයි මාසේ 18 වෙනිදා ඉරිදා දවසක් මේ දින මුළු දවසම සුබයි. ඔයාලට පුළුවන් ඔයාගේ සුබ වැඩ කටයුතු දිනය පුරාම යොදා ගන්න. නැවත 2025 වර්ෂයේ මැයි මාසේ 19 වෙනිදා සඳුදා දවසක් සවස 6:06 සිට සුබ වෙනවා. නැවත 2025 වර්ෂයේ මැයි මාසේ 23 වෙනිදා සිකුරාදා දවස මේ දින මුළු දවසම සුබයි. ඔයාලට පුළුවන් දවස පුරාම ඔයාලගේ සුබ වැඩ කටයුතු සිදු කරන්න. ඒ වගේම තමයි 2025 වර්ෂයේ මැයි මාසේ 24 වෙනිදා සෙනසුරාදා දවස මේ දිනත් මුළු දවසම සුබ වෙනවා. ඔයාලට පුළුවන් දිනය පුරාම සුබ වැඩ කටයුතු යොදා ගන්න. නැවත 2025 වර්ෂයේ මැයි මාසේ 28 වෙනිදා බදාදා දවස මේ දින රාත්‍රී 7:08 දක්වා සුබ වෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2025 වර්ෂයේ මැයි මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එක. ඉතින් මෙම සුබ වේලාවන් අනුව කටයුතු කළා ඔයාලගේ සුබ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්. ජය වේවා.